අයියලෝනේ ඉතින් අයබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ AI වලින් සිංහල සින්දුවක් කොහොමද හදාගන්නේ කියලා සුපිරියට. දැන් ප්ලේ කරන්නම් මම හදපු AI සින්දුවේ පොඩි කොටසක්. අම්මාගේ සිනව අම්මාගේ සිනව ඔයාලට මේ වීඩියෝ අවසානයේ අනිවාර්යයෙන්ම සිංහල සින්දුවක් එහෙම නැත්නම් වෙනත් භාෂාවක සින්දුවක් AI වලින් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් සම්පූර්ණයෙන්. ඔයාලට මේකට ඇප් දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් පළවෙනි ඇප් එක තමයි ඔයාලට ඒ ඇප් එක අවශ්‍ය වෙන්නේ ඔයාලට සින්දුවක් ඔයාලට හදාගන්න පුළුවන් නම් ඉතින් chat GPT කියන එකෙන් ඔයාලට පුළුවන් වෙනවා ඔයාලට සින්දුවක් සාමාන්‍යයෙන් ලියා ගන්න අයිඩියා එකක් නැත්නම් තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් වෙනවා chat GPT එකෙන් සින්දුවක් ලියා ගන්න. මම කියනවා මේ විදිහට chat GPT එක සිංහලෙන්ම තමයි කියන්නේ. මට අම්මා ගැන පද 4ක සින්දුවක් ලියලා දෙන්න කියලා. හරි. ඔන්න මේ විදිහට එහෙම කියලා මම මේ විදිහට මේක සෙන්ඩ් කරා. සෙන්ඩ් කරාට පස්සේ ඔන්න මට පද 4ක සින්දුවක් මේ විදිහට ආවා. අම්මා සෙනෙහසට සෙරෙන දිනු පිනිස. ඒ වගේ පොඩි වැරදි තියෙනවා මේ විදිහට සිංහල භාෂාවෙන් මේ විදිහට ගද්දි. ඔයාලට ඒවා නැවත හදාගෙන ඔයාලට ඒක ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක හදන්නේ ඔයාලට පෙන්වන්න විතරයි. ඒක නිසා මම මේ ආපු අවුට්පුට් එක මේ ආපු රිප්ලයි එක කොපි කරගෙන මම යනවා ඊළඟ ඇප් එකට. ඊළඟ ඇප් එක තමයි අපි AI සින්දුව හදාගන්නේ ඊළඟ ඇප් එකෙන්. ඉතින් ඊළඟ ඇප් එක තමයි ඇප් එකේ නම Suno AI. ඔයාලට පුළුවන් Play Store එකේ හරි App Store එකේ හරි Suno AI කියලා සර්ච් කරලා මෙන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. මේ තැඹිලි පාට ඇප් එක. හරි ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඔයාලට පුළුවන් මෙතන create free account කියන එක උඩ ක්ලික් කරලා ඔයාලගේ phone number එකකින් එහෙම නැත්නම් Apple account එකකින් Google accounts වලින් මේ විදිහට join වෙන්න. හරි මම දැන් මේකට join වෙන්නේ මගේ Google account එක නිසා මම Google account එක තියෙන තැන ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලත් එතන ක්ලික් කරා නම් ඔයාලගේ තියෙන emails ඔක්කොම පෙන්නයි මෙතන. ඔයාලට කැමති email එකක් උඩ ක්ලික් කරලා මේකට sign in වෙන්න පුළුවන්. මේ විදිහට දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් Suno AI එක ඇතුළට ආවට පස්සේ. හරි මම දැන් ඔයාලට මේකේ තියෙන settings ටික කියලා දෙන්නම්. හරි ඔයාලට බලු බලමට මේකත් බලා ගන්න පුළුවන්. දැන් මේක TikTok එක වගේ මේ විදිහට මේ දාලා තියෙනවා. කට්ටිය හදන සින්දු මේකෙම post කරලා තියෙනවා. හරි මේ බලන්න ඒවට like කරලා තියෙනවා, views ඇවිල්ලා තියෙනවා, comments දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට account එක හදාගෙන මේකෙන් සින්දු හදලා මේකටම upload කරන්න. ඉදිරියේදී ඉතින් මේකේ TikTok එක වගේ මුදල් ඉපීමට හැකියාවක් ලබා දෙයි monetization ගන්න. හරි. ඉතින් මෙන්න මෙතන කහ පාටේ උඩ ක්ලික් කරලා අපේ account details බලා ගන්න පුළුවන්. අපේ followersලා followingලා කී දෙනෙක් ඉන්නවද ඔයාගේ account එකේ නම, ඔයා හදපු song ගාන, like ගාන, ඔයාගේ views ගාන ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙතන profile එක edit කරගන්නත් පුළුවන්. හරි මේ setting වලට ගිහිල්ලා ඔයාලට language එක upgrade කරගන්න පුළුවන්. ඔයාලට account එක problem ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි ඒ වගේ මෙතන වැදගත් දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මෙන්න මේ උඩින් 40 කියලා පෙන්නනවා. හරි ඒ තියෙන්නේ credits. හරිද credit 40ක් තියෙනවා. හරිද එතකොට ඔයාලට දවසකට මේකෙන් සින්දු 8ක් හදා ගන්න පුළුවන්. ඔයාලට ඊට වැඩි එකක් හදා ගන්න ඕන නම් ඔයාලට මේක සල්ලි දීලා ගන්න වෙනවා. මාසෙකට ඩොලර් 8ක් මේ විදිහට තියෙනවා. ඒ විදිහට තව වැඩි පැකේජ් එකක් තියෙනවා ඩොලර් 24කුත්. හරි කොහොම වුණත් ඔයාලට මේකෙන් සින්දු 8ක් හදා ගන්න පුළුවන් දවසකට. හරි දැන් අපි බලමු ඊටු ටික. මෙතන මෙන්න මේ විදිහට තියෙන එකකින් අපිට අපි කලින් හදපු songs ටික බලා ගන්න පුළුවන්. අපේ library එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අපි song එකක් මේකෙන් create කරා නම් ඒ ටික පෙන්නන්නේ මෙතන. හරි ඊට පස්සේ මෙතන home button එක තියෙනවා. මෙතන තියෙනවා අපේ explore කියන්නේ කට්ටිය හදපු අනික කට්ටිය හදපු music ඒ වගේ දේවල් මේ මෙතන තමයි දාලා තියෙන්නේ. හරි මෙන්න මේ මැද්දේ තියෙන icon එක තමයි තැඹිලි පාට එක අපිට වැදගත්ම වෙන්නේ. ඒක ක්ලික් කරලා අපිට පුළුවන් වෙනවා සින්දුවක් හදා ගන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට සින්දුවක් ඔයා කලින් රෙකෝඩ් කරගත්ත එකක් අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේකට එතන ක්ලික් කරලා ඕකේ. ඊට පස්සේ මේ මැද්දේ තියෙන tap to record කියලා මේ රවුමක් තියෙන ඒක උඩ ක්ලික් කරොත් ඔයාලට පුළුවන් වෙනවා මේ අවස්ථාවේම ඔයාලට රෙකෝඩ් කරලා ඒක මේකට අප්ලෝඩ් කරගන්න.
හරි එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපි මේක ටයිප් කරගන්න එකක් මෙතන මේ මයික් එක තියෙන තැන තියෙන්නේ දැන් ඒක නැතුව මෙන්න මේ මියුසික් අයිකන් එක තියෙන්නේ දකුණු පැත්තේ ඒක උඩ ක්ලික් කරලා ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලට පුළුවන් ඔයාලා දැන් අර හදාගත්ත ඔයාලා ලියගත්ත එක හරි chat gpt එකෙන් අපි හදාගත්ත එක හරි මෙතන කොපි කරගත්ත එක පේස්ට් කරගන්න හරි එහෙම දාගත්තාම ඔයාලට එහෙම දාගෙන මේක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන එහා පැත්තේ කස්ටම් කියලා එකක් තියෙනවා. මේ කස්ටම් කියන එකෙනුත් ඔයාලට පුළුවන් මෙතන මේ ලිරික්ස් කියන තැනින් ලිරික්ස් එක දාගන්න. දාගෙන එහෙම නැත්නම් මේ ඊට පස්සේ මෙතන ස්ටයිල්ස් ඔයාලට තෝරගන්න පුළුවන්. මෙතන ඒ කියන්නේ මියුසික් වල ස්ටයිල්ස් මම වැඩි මියුසික් ගැන දන්නේ නැහැ. උනට මෙතන තියෙනවා ජාස්, ඉලෙක්ට්‍රොනික්, ස්ලෝ අපිට මේ වගේ අයිඩියා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් විදියට, ස්ලෝ විදියට sad upbeat ඒ විදියට ස්ටයිල්ස් තියෙනවා මේකේ. ඊට පස්සේ මෙතන ඇඩ්වාන්ස් ඔප්ෂන් ගියපුවම මෙතන අපිට ස්ක්ලවුඩ් වෙන්න ඕනේ. ඒ ටික මෙතන දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන දාන්න පුළුවන් සින්දුවේ අදාළ කියන්නේ අපි තුමු ඔයාලට සින්දුව දුක විදියට ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ sad විදියට ඕනේ නැහැ කියලා අවශ්‍ය නැත්තම් මෙතන sad කියලා දාන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට සින්දුවේ ටයිටල් එක මෙතන යට දාන්න පුළුවන්. ඒ විදිහට දාලා මේකත් මේ සෙන්ඩ් කරන්න තියෙන්නේ. හරි මම මේක සිම්පල් විදියට හදලා පෙන්නන්නම් ඔයාලට. මෙතන මම ඉස්සලා හදාගත්ත එක පේස්ට් කරගන්නවා. හරි මේ විදිහට තමයි තියෙන්නේ අම්මා සෙනෙහ හතර සැරෙන පිදුම් පිස්ස. මම මෙතන ආදරය කියලා දානවා. ඕකේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ යට තියෙන create කියන බටන් එක. ඔයාලට පේනවා තැඹිලි පාට එක. ඒක උඩ ක්ලික් කරන්න. ඔයාලට මේක අවශ්‍ය නැත්නම් මෙන්න මේ delete කියන එක උඩ ක්ලික් කරලා වෙන එකක් අතෙන්ට දාගන්න පුළුවන්. ටයිප් කරගන්න පුළුවන්. මම දැන් මේ create කියන එක උඩ ක්ලික් කරනවා. අර create කියන එක උඩ ක්ලික් කරපුවම මේ විදිහට තමයි පෙන්නන්නේ. උඩින් පෙන්නනවා ඔයාලගේ සින්දුව හැදෙනවා කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ library එකට ගිහිල්ලා අපි සින්දුව හැදුනට පස්සේ එතනින් මේක play කරගන්න. ඉතින් මේක ටික වෙලාවක් ඉන්න ඕනේ. විනාඩියක් විතර මේ සින්දුව create වෙනකන් අපි බලමු play කරලා මේ සින්දුව create වුණාට පස්සේ. ඔන්න දැන් අපේ සින්දු දෙක හැදිලා ඉවරයි. මෙතන මම ටැප් කරනවා. ටැප් කරපුවම අපේ සින්දුව play කරගන්න පුළුවන්. අම්මා සෙනෙහට ආදර දෙනු පිණිස මග හැරූ දුෂ්කර ගමනේදී හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි සින්දුව අපි බලා ගන්න පුළුවන් නේ හැදුන එක. ඉතින් මේ විදිහට තමයි මේකෙන් අපිට මියුසික් හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මම හිතනවා මේකේ මම කියපු දේවල් තේරෙන්නේ නැති කියලා. ඉතින් මොකක් හරි ගැටලුවක් තිබ්බම අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, වගේ යාළුවන්ටත් දැනගන්න මේක ගැන. ඉතින් ඒ වගේම මේකෙන් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වැදගත් වීඩියෝස් තවත් මම මගේ channel එකේ දාලා දෙනවා. ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ වැදගත් channel එක කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම subscribe කරලා ඊට තියෙන bell icon එකත් click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම දාන අනිත් වීඩියෝස් දාපු ගමන් බලන්න. එහෙනම් ගිහිල්ලා සියලු දෙනාටම බුදු සරණයි. bye bye.